ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු අංශය වන ජාතික භික්ෂු පෙරමුණේ නායක ස්වාමින් වහන්සේලා CIDට පැමිණිල්ලක් කරමින් මා ජාතිවාදයේ අවසන නිසා අත්අඩංගුවට ගන්නයි කියලා ඉල්ලීමක් කරා. පැය 24ක් යන්න කලින් පොලිස් මූලස්ථානයේ ඉදිරිපිට සිවිල් සංවිධාන එකමුතුවක් යයි කියාගත් මාලිමා පාක්ෂිකයන් 39 දෙනෙක් නැවත අවධාරණය කරනවා. අපි ගණන් කරලා බැලුවා මාලිමා පාක්ෂිකයන් 39 දෙනෙක් උද්ඝෝෂණයක් කරනවා. අඩුම ගණනේ මේ වර්තමාන ආණ්ඩුවට රාජ්‍ය බලය තිබිලත් 39 දෙනෙක්ට වඩා හොයාගන්න බැරි වුණා විතරක් නෙවෙයි මීට කලින් මට විරුද්ධව මාධ්‍ය හමුවක් පවත්වපු කෙනාවම නැවත වතාවක් අද දිනේත් මට එරෙහිව වොයිස් කට් එකක් දෙන්න පාවිච්චි කරලා තිබුණා. මේ ඉන්නේ මීට දවස් 3කට කලින් ලංකා වාප්පු සේවා සංගමයේ ලේකම් කියලා බහලුම් 323 සම්බන්ධයෙන් වංචාවක් උනේ නැහැ කියලා රටට කියන්න ආණ්ඩුව පාවිච්චි කළ ඉර්ෂාඩ් නියාස්. මේ ඉර්ෂාඩ් නියාස්ම උද්ඝෝෂණයේ ඉදිරියේ වොයිස් කට් එක ලබා දෙනවා. ඒතර කියන්නේ දවස් 3ක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් දෙන්නෙක් නැහැ. අපි දැකලා තියෙනවා අතීතයේ චාලි චැප්ලින්ගේ චිත්‍රපටිවල චාලි චැප්ලින් එක වෙලාවක රජතුමාට වෙස් කරන් රඟපානවා. ඊළඟ මොහොතේ එයාම හිඟන්නගේ වෙස් අරන් රඟපානවා. හැබැයි ජනතාව දන්නවා මේ විවිධ වෙස් අරගෙන ආවත් මේ ඉන්නේ චාලි චැප්ලින් කියන විකට නළුවාමයි කියලා. ඉර්ෂාඩ් නියාස් ගැනත් අපිට කියන්න තියෙන එපමණයි. ඒ විතරක් නෙවෙයි. එතන තවත් වොයිස් කට් දෙන චරිතයක් හිටියා ක්‍රිෂාන් මාරඹගේ. කවුද මේ ක්‍රිෂාන් මාරඹගේ කියන්නේ? වත්මන් ජනාධිපති ප්‍රසාදනී අනුර දිසානායක මැතිතුමාගේ සමීප පෞද්ගලික මිත්‍රයෙක්. අපි පෙන්නන්න මේ ඉන්න දෙන්න. මේ ඉන්නේ ක්‍රිෂාන් මාරඹගේ සහ ජනාධිපතිතුමා. ඒතර මේ මාලිමාවේ ජනාධිපතිතුමාගේ සමීපතම 39 දෙනෙක්ගේ උද්ඝෝෂණයක් තමයි තිබුණේ මාව අත්අඩංගුවට ගන්න කියලා. ඇයි මාව අත්අඩංගුවට ගන්න යන්නේ? අපිට ඊයේ දිනේ වන විට මුළු රටම දන්න කාරණා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමාගේ සාකච්ඡාවල සිදුවන සියල්ල මට ආරංචි වෙනවා කියලා ජනාධිපතිතුමා තමන්ගේ ලාච්චුව ASCII ඉබි අතුරු දාලා සංගවාගෙන සිටි ලේඛන 6ක් මේ වන විට මම ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ නිසා මුළු රටම දන්න කාරණයක් තමයි ජනාධිපතිතුමා කරන කියන හැමදේම මට ආරංචි වෙනවා කියන එක. මට තොරතුරු ලබා දෙන මීයා කවුද කියන එක තාම ඒ අයට හොයාගන්න බැරි වුණා. මට ආරංචි වුණා ජනාධිපතිතුමාගේ ඉහළම පිරිසක් වාඩි වෙලා කතා කරලා මාව ICCPR යටතේ කියන්නේ දේශපාලන සහ සිවිල් ආරක්ෂක අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ජාතිවාදයේ ඇවිස්සුවා කියන පදනමින් අත්අඩංගුවට ගත්තොත් මට අප නොදී තා දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තියාගෙන ඉන්න පුළුවන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා. ඒ සාකච්ඡාව ක්‍රියාත්මක කරමින් තමයි මුලින්ම ජයිපී භික්ෂුවංශයත් ඊළඟට ජයිපී පාක්ෂිකයන් එහෙම මේ නිකුතු කරගත්ත 39 දෙනෙකුත් මාව අත්අඩංගුවට ගත යුතුයි කියන බලපෑම පොලිසියට කරන්නේ. මොකද මම එළියේ නිදහසේ හිටියොත් මේ බාලුම් 323 වංචාව පිළිබඳ රටට හෙළිදරව් වීම නතර කරගන්න බෑයි කියන එක ආණ්ඩුව තීන්දුව කරලා තිබෙනවා. ආණ්ඩුව මේ බාලුම් 323 නිදහස් කළේ ඇයි කියන එකට උත්තරයක් ඍජුව ඇවිල්ලා දී ගන්න බැරි නිසා රතු ලේබල් සහිත බහලුම් 323ක් නිදාස් කළේ ඇයිද කියන එකට ආණ්ඩුවට උත්තරයක් නැති නිසා ඒ ගැන හඬ නගන මගේ කටවැසීම තමයි ආණ්ඩුව විසඳුම විදිහට තෝරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මේ පැමිණිල්ල සහ උද්ඝෝෂණය එන්නේ. ඉදිරියේදී තවත් ඒවි CID මට ප්‍රකාශයක් ලබා දෙන්න එන්න කියන්නේ තමයි ඊළඟ පියවර තියෙන්නේ. ඇත්තෙන්ම මේ ආණ්ඩුව දන්නවා හොරකමක් සම්බන්ධයෙන්, මැරකමක් සම්බන්ධයෙන්, සල්ලාලකමක් සම්බන්ධයෙන් චෝදනාවක් නගලා මාව අත්අඩංගුවට ගන්න හැකියාවක් නැහැ. මොකද මට එවැනි චෝදනා නැති නිසා. පසුගිය වසර 26ටම යහපාලන ආණ්ඩුව කාලේ ආණ්ඩුවට එරෙහිව සටන් කරද්දී මට බොරු චෝදනාවක් නැගුවා. ලංකාවෙන් මට චෝදනා හොයාගන්න බැරි නිසා බංකොලොත් භාවයට පත්ව සිටි ඕස්ට්‍රේලියානු 100 කෙනෙක් ලංකාවට ගෙනල්ලා මට එරෙහිව පැමිණිල්ලක් කළා. නමුත් අධිකරණය අනුර ජනපතිතුමා ජනපති පුටුවේ ඉන්න අතරෙම නිදොස් කොට නිදහස් කරන්න කටයුතු කළා. ඒ නිසා මේ අය ජාතිවාදයේ ඇවිස්සුවාය කියන පදනම් විරහිත පැමිණිල්ල තමයි මට එරෙහිව ගෙනාවිත් ICCR පනත යටතේ මාව අත්අඩංගුවට ගන්න සියලු පිඹුරුපත් මේ වෙන විට සකස් කර අවසන්. හැබැයි මේ අයගෙන් අපි මතක් කරන දේ තමයි මොකද්ද මම අවුස්සලා තියෙන ජාතිවාදී. මම බහලුම් වල ආයුධ තිබෙනවායි කියලා කිව්වලු. බහලුම් වල ආයුධ තිබෙනවායි කියලා
කවුරුවත් කියලා නැහැ. කවුරුවත් දන්නේ නැහැ බහලුම් ඇතුලේ මොනවද තිබුණේ කියලා. බහලුම් වල අවියායුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කරේ අපි නෙවෙයි රේගු නිලධාරීන්ගේ සංගමේ සභාපති අමිල සංජීව මහතා. ඊළඟට මම ජනාධිපතිතුමා ජර්මනිය ගියාම කොටිනායක නෙදියවන් හමු වෙනවායි කියලා ජාතිවාදයේ ඇවිස්සුවායි කියලා ප්‍රකාශ කරනවා. එතනත් මේ අය පොට පටලවගෙන මොකද මගේ ප්‍රකාශයෙන් මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා පිගාව ස්ක්‍රීන්ෂොට් තිබෙනවා සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරන්නේ කොටිනායක නෙදියවන් ඊට සමගාමීව ඇවිල්ලා එහිදී හමුවන්නයි ලංකාවේ හමු වුණොත් ඒක ප්‍රශ්නයක් වන නිසා. එතකොට දැන් ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි චාන්සලර්වරයා. හරියට අපේ ජනාධිපතිතුමා ඉන්දියාව ගියාම ද්‍රෞපදී ජනාධිපතිතුමිය හමු වීම නෙවෙයි වැදගත් උනේ නරේන්ද්‍ර මෝදී අගමැතිතුමා හමු වෙන්නේ. රාජ්‍ය නායකයා කියන්නේ බලයක් නැති කෙනෙක් ඉන්දියාවේදී. හැබැයි අගමැතිවරයා තමයි බලය තිබෙන්නේ. එංගලන්තේ චාල්ස් රජතුමා නෙවෙයි වැදගත් අගමැතිවරයා වැදගත්. අන්න ඒ වගේ ජර්මනියේ ජනාධිපති කියන්නේ නාම මාත්‍ර ජනාධිපති කෙනෙක්. වැදගත් පුද්ගලයා වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නේ චාන්සලර් කියන තනතුර දරන්න. එතකොට ජනාධිපතිතුමා චාන්සලර්වරයාගේ වෙලාවක් ඉල්ලලා එයා වෙලාව දෙන දිනේ යන්නේ නැතුව ඔහු හමු නොවි කඩිමුඩියේ යනවා නම් මේ කියන කටකතා සමාජයේ තහවුරු වෙන නිසා ජනාධිපතිතුමනි මෙහි ඇත්ත රටට පැහැදිලි කරන්න කියන අපි ඉල්ලීමයි කරේ. ඒ නිසා අපි ආණ්ඩුව මෙදාපාරත් මාව මීට කලිනුත් අත්අඩංගුවට ගන්න විවිධ අවස්ථාවල උත්සාහ කරා. හැබැයි නීතිමය පදනමක් නැති බව දැකලා නීතිමය ක්ෂේත්‍රයෙන් උපදෙස් ලැබුණා එහෙම අත්අඩංගුවට ගන්න බෑ කියලා. මම නීතිඥයෙක්. ඒ නිසා ඊටාම ප්‍රවේශමෙන් මම වචන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුවට සමහර විට නීති විරෝධීව මාව අත්අඩංගුවට අරගෙන අර පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන අද ත්‍රස්තවාදයේ වැළැක්වීම පන්ති යටතේ තියාගෙන ඉන්නවා වගේම මාව අත්අඩංගුවට අරගෙන මාව මාස ගාණක් ජනතාවට ඇත්ත කියන එක නතර කරගන්න ආණ්ඩුව උත්සාහ දරනවා වෙන්න පුළුවන්. ජනාධිපති මහේන්ද්‍ර ප්‍රසාදනී අනුර දිසානායක මැතිතුමනි උදේගම්මන්පිල හිරේ දානවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා නම් බය කරන්න හම්බ වෙන්නේ නැහැ. මගේ පන ගැසෙන තුරාවටම වංචාව දූෂණය බොරුව හෙලි කරන්න මම කතා කරන එක නතර කරන්න ආටවත්ම බෑයි කියන එක මට එරෙහිව උද්ඝෝෂණ කරන මට එරෙහිව පැමිණිලි කරන මාව ඇතුළට දාන්න කුමන්ත්‍රණය කරන සියලුම දෙනාට දැනුම් දෙන්න කැමැතියි.